Hi, good morning. Welcome back to my YouTube channel. මම අද ඔයගලන්ට කියන්න යන්නේ කොහොමද සුෂි එකක් හදාගන්නේ කියලා. සුෂි කියන්නේ ජැපනීස් ෆුඩ් එකක්. අපි ඉස්සෙල්ලාම බත් එක උයා ගන්නවා. මේ Thai rice, sticky rice. එතකොට මෙතන තියෙනවා salmon. මේ salmon එක ඔයාලට ඕනම එකක් ගන්න පුළුවන්. මම මේක ගත්තේ. මේකට මයොනේස් දානවා, කොරියන් මයොනේස්. ඔයාලට කැමති මයොනේස් වර්ගයක් පාවිච්චි කරගන්න. ලුණු, තල තෙල් ටිකක්, ගම්බරිස් දාලා මේ පේස්ට් එක හදා ගන්නවා, සැමන් පේස්ට් එක. එතකොට මෙතන තියෙනවා සලාද කොළ. ඔයාලට කැමති වර්ගයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා කැරට්. හේනියට ලියාගෙන මෙතන කියුකම්බර්, පිපිඤ්ඤා. එතකොට මෙතන තියෙනවා මම ඔම්ලට් එකක් දාගත්තා. පිත්තර ඔම්ලට් එකක්. ඔයාලට කැමති නම් දාගන්න. පිත්තර ඔම්ලට් කන්න නැති අයට ප්‍රශ්නයක් නැහැ. හොඳයි, මම දැන් මේ බත් එක උයාගෙන මේ තියෙන සුෂි හදන මේ ස්පෙෂල් පේපර් එකක් මේක සුපර් මාකට් එකේ තියෙනවා. මේක සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. මේක රෝස්ටඩ් එකක් තියෙනවා, නිකන් එකක් තියෙනවා. මේ සුෂි පේපර් එක සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකේ මේ වැක ඔයගලන්ට උනා මේ බලා ගන්න පුළුවන්. ඔකේ, ජැපනීස් choice. එතකොට අපි මෙහෙම බට පැලලක් වගේ මේ වගේ කෑල්ලක් ඒ වගේ එනවා ෂීට් එකක්. මේ සුෂි වලට ඒක කඩේ තියෙන එක අවශ්‍යම නැහැ. මේ මන් තියෙන හින්දා ගත්තා. එතකොට මේ ෂීට් එක අපි මේ විදිහට අතුර ගන්නවා මේකේ බට පැලලේ කෑල්ලේ මේ ෂීට් එකේ. ඊට පස්සේ අපි මේකට බත් මේ විදිහට මම මේ බත් දාගත්තා. දැන් අපි මේ බත් එක මේ විදිහට හොඳට අතුර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට තියෙනවා අපි මේකට දාගන්නවා මෙහෙම මේ අපි දාගන්නවා එතන මේකට මෙහෙම අපි මේ විදිහට සැමන් දාගන්නවා. හොඳයි, මේ විදිහට මෙන්න මේ විදිහට සැමන් වලට ඕන වැඩිමක් දාගන්න පුළුවන්. කැමති නම් වැඩි වෙන තරමට ඇත්තටම රසයි. ඊට පස්සේ අපි මේකට දාගන්නවා මෙන්න මෙහෙම මේ විදිහට අපි කියුකම්බර් දාගන්නවා. ඊට පස්සේ අපි මේකට දාගන්නවා මෙහෙම කැරට්. ඊට පස්සේ අපිට දාගන්න පුළුවන් මම පාර්සල් කරගෙන හිටියට මේ ලෙටියුස් එක මම දැන් චුට්ටක් කපා ගන්න. මට සමත් එක වෙලා කපා ගන්න. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක පොඩ්ඩක් මෙහෙම පොඩ්ඩක් මේ වගේ ලෙටියුස් ටිකක් තියාගත්තා. දැන් බිත්තර ඔම්ලට් එක මේ විදිහට ඊළඟට හීනියට තීරු කපා ගන්න පුළුවන්. පේනවා මම කපා ගන්න විදිහ. ඔයාලට කැමති නම් එක තීරුවක් මෙන්න මෙහෙම එක තීරුවක් තියන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් ඊළඟ අදියරෙන්නේ අපි මෙන්න මේ විදිහට මෙන්න ඔයගොල්ලෝ බලන්න මේක ඔතන විදිහම මෙහෙම අපි හෙමින් මේක අපි ඔතා ගන්නවා. හොඳයි, ඔයාලා දැන් පේනවා ඇති ඒක ඉතිලා තියෙනවා මේ සීට් එකත් එක්ක අපි මෙහෙම තද කර මට අමාරුයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකත් එක්ක පෙන්වන්න. මෙහෙම තද කර අපිට ඊට පස්සේ මේ විදිහට මෙහෙම රෝලක් එනවා නේ. අපි ඊට පස්සේ ඒක නිකම්ම මේ විදිහට තද කර මෙයා කරගත්තා පස්සේ මේක කොහොම රෝල් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒක මෙහෙම කෑලි වලට කපා ගන්න ඕනේ. හොඳයි, ඊට පස්සේ මට අමාරුයි වීඩියෝ එකත් එක්ක දැන් මම ඔයාලට කපලා පෙන්නන්නම් මේක. මම දැන් කපා ගන්නවා මේක. මම දැන් ඔයාලට පෙන්නන්න මම කපාගත් එක. මේ තියෙන මම කපාගත්ත සුෂි එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට මේ ප්ලේට් එකක් අරගෙන මේ සුෂි එක මේක ලස්සනට තියාගන්න. හොඳයි, ඕගොල්ලන්ට කිසිම අමාරුවක් නැතුව
මේක හරිම ලේසි, ගොඩක් වෙලා ගියෙත් නැහැ. බඩු ටික රෙඩි කරගත්තාට පස්සේ ඇත්තටම මේක මහ ලොකු දෙයක් නෙමෙයි. ඕගොල්ලන්ට මේක කන්න පුළුවන් සොයි සෝස් එක. ඕකේ. දැන් පොඩි වෙලාවක් ගියා. මම කතා නොකර හිටියා. මේ මම සුසි එක කපා ගත්තා. ඕගොල්ලෝ දැක්කනේ පිහියෙන් කපා ගන්න. මේ වගේ පිහියක්, හොඳ පිහියක් ගන්න. මේ කපා ගත්තට පස්සේ මේ විදිහට එන්නේ කෑලි. ඕගොල්ලන්ට පුළුවන් මේක සොයා සෝස් එක්ක කන්න. නැත්නම් chili sauce එක කන්න පුළුවන්. ඉතින් thank you මගේ වීඩියෝ එක නරඹුවට. තවත් මම මේ වගේ කෑම රෙසිපි අරගෙන අලුතෙන් එන්න පටන් ගත්තේ. මම එන්නම්. ඉතින් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. God bless you.